නදීක රසායනයේ YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. කැරට් මස්රූම් එකට දාලා සුප් එකක් බීලා තියෙනවද? හරිම රසයි. ඉතින් මම අද හදන්නේ ඔයාලට කැරට් මස්රූම් සුප් එකක්. අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මස්රූම් අරන් තියෙනවා. cornflour, ලුණු, soya sauce, ලුණු ටිකක් මේ විදිහට කපලා අරන් තියෙනවා. butter, ඉඟුරු සුදු ලුණු, කැරට්. මයි ටික තමයි ඕන කරන්නේ අපේ මස්රූම් සුප් එකට. දැන් මම උණු වතුර, රත් උණු වතුර අපේ මස්රූම් එකට එකතු කරලා ඒක මම විනාඩියක් වගේ තියලා මේ විදිහට සෝදලා ඒක මේ විදිහට මිරිකලා අපි එකෙන් ඉවත් කර ගන්නවා. දැන් මම පෑන් එකක් ලිපේ තියලා මේ විදිහට බටර් ටික එකතු කරගෙන ඒකට මම තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. පොඩි වෙලාවක්. ඒ කියන්නේ තප්පර 30ක් වගේ. අපි මේ ටික තෙලේ ටෙම්පරාදු කරගන්නවා. දැන් මම ඒකට ලුණු ටිකත් කපාගත්තු ලුණු ටිකත් එකතු කරගන්නවා. ලුණු මම කපාගෙන තියෙන කොටු කොටු වලට. ඒකත් පොඩි වෙලාවක් මේ විදිහට තෙලේ ටෙම්පරාදු වෙනකොට මම ඒකට මගේ මිරික ගත්ත අපි වතුරෙන් සෝදලා මිරික ගත්තු මගේ මස්රූම් ටික මම එකතු කර ගන්නවා. දැන් මේ මස්රූම් ටිකත් අපි තප්පර 30ක් වගේ තෙලේ ටෙම්පරාදු කරලා ඒකට කැරට් ටික එකතු කර ගන්නවා. දැන් මේ කැරට් ටිකත් අපි විනාඩියක් වගේ තෙලේ ටෙම්පරාදු කර ගන්නවා. හැඳිගා ගනිමින්. දැන් මම සෝයා සෝස් මේස හැඳි එකක් වගේ එකතු කර ගන්නවා. දැන් මම අවශ්‍ය තරමට වතුර එකතු කරගන්නවා. වතුර මිලිලීටර් 500ක් 600ක් වගේ මම එකතු කරගත්තේ. ඔයාලට තව වතුර ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් වැඩි කරගන්න. මේ වෙලාවේ මට කියන්න තියෙනවා මේකට no chicken cube කැටයකින් 4න් එකක් වගේ එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. මම ගම්මිරිස් කුළුත් එකතු කරගත්තා. මේ වෙලාවෙන් මම ලුණු කුඩු එකතු කරගත්තා. ඒක වීඩියෝ එක වැටිලා නැහැ. දැන් අපේ සුප් එක හොඳට තැම්බිලා පැහිගෙන එනකොට මම cornflour එකට වතුර දාලා දිය කරගෙන ඒකත් මම මේකට එකතු කරනවා. මේ cornflour එකතු කරන්නේ සුප් එකේ කැරට් ඔක්කොම තැම්බුණා කියලා දැනුණාට පස්සේ. දැන් අපි ඒ ටික එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කර කර උතුරව ගන්නවා. එකපාරක් දෙපාරක් ඉතුරුනහම ඇති. එතකොට අපේ සුප් එක මීඩියම් එකට ඝනකමක් වෙනවා. දැන් මම තව ලුණු ටිකක් එකතු කරා. ඒ ලුණු රස බලලා ලුණු මදි. ඒක නිසා ලුණු ටිකක් එකතු කරේ. මම චූටි දෙයක් කරා සීනි චුට්ටක් එකතු කරා. මේකෙන් වෙනස්ම රසක් අපිට ගන්න පුළුවන්. ඒකයි මම සීනි ටිකක් එකතු කරේ. ඔයාලත් එකතු කරලා බලන්න හරිම රසයි. ඉතින් මේ අපි හදාගත්තු කැරට් මස්රූම් සුප් එක මේක ගොඩාක්ම රස සුප් එකක්. ඔයාලත් හදලා රස බලන්න. පොඩි දරුවෝ ගොඩක් අය මේකට කැමති වෙනවා. ඉතින් රස බලන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි.